අපි නිකමට හිතමු යම්කිසි ව්‍යාපාරයක ප්‍රධාන නිෂ්පාදනවල අස්වැන්න එකපාරටම 10%කින් විතර අඩු වෙනවා කියලා. ඒක ලොකු පහරක්. ඔව් ඒ මදිවට අර රජෙන් පණවපු පොහොර තහනමේ පසුබලපෑම් තාමත් තියෙනවා. අලුත් රෝග වසංගත ඇවිත් වගාවන් විනාශ කරනවා. කාලගුණියත් සම්පූර්ණයෙන්ම හරස් කපනවා. සාමාන්‍යයෙන් ওই වගේ තත්ත්වයක් ඕනෑම දැවැන්ත සමග්‍රමක් බංකොලොත් වෙන්න හොඳටම ඇති. හරියටම. හැබැයි අද අපි මේ කරන ගැඹුරු විමර්ශනයට පදනම් වෙන මූලාශ්‍රය ගොන්න දෙහා බැලුවම ඒ කියන්නේ අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ 2024 වාර්ෂික වාර්තාව දිහා බැලුවම පේන්නේ වෙනස්ම කතාවක්. මේ ඔක්කොම ප්‍රශ්න මැද්දේ ඔවුන් Tamanගේ බදු ගෙවීමෙන් පස්සේ සුද්ධ ලාභය 47කින් වැඩි කරගෙන තියෙනවා. ඇත්තට මේක පුදුම ස්වාගත තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි මේ සමාගමේ ණයබර බිඳුවයි. කොහොමද සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය ඇතුලේ මෙහෙම දෙයක් වුනේ? අපි අද මේ ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු. අනිවාර්යයෙන්ම. දැන් මේක ඇත්තටම නැසී නොනැසී පැවතීම සහ වර්ධනය වීම කියන කාරණා දෙක අතර තියෙන ඉතාමත් අපූර්ව උදාහරණයක්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට හිතන්නේ වැවිලි කර්මාන්තය කියන්නේ නිකම්ම ගස් වවනවා, දලු කඩනවා, කිරි කපනවා කියන එක විතරයි කියලානේ. ඔව් සාමාන්‍ය පිළිගැනීම ඒකනේ. හැබැයි මේ වාර්තාවෙන් අපිට පෙන්වලා දෙන්නේ ගෝලීය වෙළඳපොළ ගතිකයන්, දේශගුණික අවදානම් කළමනාකරණය සහ අති විශිෂ්ට මූල්‍ය විනයක් එකට එකතු වුණාම මොකද වෙන්නේ කියන එක. සම්ප්‍රදායික කර්මාන්තයකින් උනත් උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන්. අන්න ඒ යාන්ත්‍රණය තේරුම් ගන්න එක තමයි අද අපේ අරමුණ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කෘෂිකාර්මික සමාගමක් වෙන අගලවත්ත ප්ලාන්ටේෂන්ස් ආයතනයේ ක්‍රියාකාරීත්වය තමයි අපි අද විච්ඡේදනය කරන්නේ. මුලින්ම මේ සමාගමේ ඉතිහාසය පැත්තට ටිකක් හැරුණොත් හොඳයි නේද? ඔව් මේ කතාවේ මුලට ගියොත් මේක ආරම්භ වෙන්නේ 1992 ජූනි 22 වෙනිදා. ඒ කාලේ ජනතාවතු සංවර්ධන මණ්ඩලය, ඒ කියන්නේ JEDB සහ රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ තිබුණු වතු දිගු කාලින බද්දට අරගෙන තමයි මේගොල්ලෝ පටන් ගන්නෙ. ඒක ලොකු පරිවර්තනයක් වුණු කාලයක්. පැහැදිලිවම. හැබැයි අද වෙද්දි මේ හිමිකාරීත්වයෙන් 80%ක්ම දරන්නේ ශ්‍රී ලංකාවේ දැවන්ත ව්‍යාපාරික ජාලයක් වෙන දම්රෝ සමූහය විසින්. ඒ පෞද්ගලිකකරණය සහ දම්රෝ වගේ දැවන්තියෙක් මෙදිහෙත් වීම තමයි සමාගමේ දිශානතිය වෙනස් කරපු ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ මොකද? එතකොට විශාල ප්‍රාග්ධනයක් සහ වේගවත් තීරණ ගැනීමේ හැකියාව උන්ට ලැබෙනවා. පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය කිලිම ව්‍යාපාරයට එනවා. හැබැයි මට මෙතනදී අහන්න හිතුණු ප්‍රශ්නයක් තියෙනවා. මේ 80%ක අයිතිය පෞද්ගලික අංශයට තිබුණත් මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුව විශේෂ ස්වර්ණමය කොටසක්, ඒ කියන්නේ ගෝල්ඩන් ෂෙයා එකක් තියෙනවා කිය වාර්තාවේ තියෙනවා. ඔව් ඒක රජය නියෝජනය කරන කොටසක්. මොකද මේ ස්වර්ණමය කොටස කියන්නේ? මේක හරියට නිකම් ගෙයක් කුලියට ගත්තා වගේ වැඩක්ද? ඒ කියන්නේ අපිට ගේ ඇතුලේ පාටි දාන්න පුරුවන්, බඩු මුට්ටු එහා මෙහා කරන්න පුළුවන්. හැබැයි අයිතිකාරයාගේ නීතියක් තියෙනවා කිසිම හේතුවක් මත ගෙදර ප්‍රධාන බිත්ති කඩන්න බෑ කියලා. අන්න ඒ වගේ නියමනයක්ද මේ? ඒ උපමාව ඊටමත් නිවැරදි. වැවිලි සමාගම් වලට මේ වතු ලැබිලා තියෙන්නේ රජයෙන් දිගුකාලීන බදු පදනමක් යටතේනේ. ඔව් අවුරුදු ගානකට. ඉතින් මේවායේ තියෙන්නේ රටේ අතිවිශාල භූමි ප්‍රමාණයක්, වටිනා පරිසර පද්ධති සහ විශාල මානව සම්පතක්. ඉතින් දම්රෝ සමූහෙන් ව්‍යාපාරික එන්ජින් එක ක්‍රියාත්මක කරද්දී රජය මේ ගෝල්ඩන් ෂෙයා එක පාවිච්චි කරනෝ. ඒ කියන්නේ ඉඩම් වෙනත් දේවල් වලට විකුණන්නේ නැහැ කියලා සහතික කරගන්නද? හරියටම සමාගම විසින් ජාතික ප්‍රතිපත්ති වලට පටහනි දේවල් කරන්නේ නැති බව වග බලා ගන්නවා. ඒක පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවයයි රාජ්‍ය අංශයේ සුරක්ෂිතභාවයයි සමතුලිත කරන අපූර්ව යාන්ත්‍රණයක්. ඒ සමතුලිතතාවය පවත්වාගෙන යන්න ශක්තිමත් කළමනාකරණයක් ඕනේනේ. මේ වාර්තාවට අනුව සමාගමේ සභාපතිවරයා විදියට කටයුතු කරන්නේ වසර 37කට අධික බැංකු හා මූල්‍ය අත්දැකීම් තියෙන අනිල් අමරසූරිය මහතා. ලොකු අත්දැකීමක් තියෙන කෙනෙක්. ඔව්. ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී විදියට දම්රෝ සමූහයේ විශාල අත්දැකීම් ඇති ගුණතිලක මහතා කටයුතු කරනවා. මීට අමතරව ස්වාධීන අධ්‍යක්ෂරුන් විදියට බණ්ඩාර මුතුකුඩාරච්චි ගමගේ වගේ අය ඉන්නවා. දැන් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තියෙන විවිධත්වය. බැංකුකරුවන්, නීතිඥයින්, මානව සම්පත් විශේෂඥයින් මේකට ඇතුළත්. ඒකෙන් වෙන වාසිය මොකද්ද? සමාගමක් තනි මතයකට යන්නේ නැතුව විනිවිදභාවයෙන් යුතු ආයතනික පාලන ව්‍යුහයක්, ඒ කියන්නේ කෝපරේට් ගවර්නන්ස් එකක් පවත්වාගෙන යන්න මේ වගේ ස්වාධීන අධ්‍යක්ෂවරු ඉන්න එක අත්‍යවශ්‍යයි. පැහැදිලි. දැන් අපි බලමු මේ අය පාලනය කරන්නේ මොන වගේ භූමියක්ද කියලා.
අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ තියෙන නිට්ටඹුවේ. හැබැයි වතු තියෙන්නේ හැනෙවි නේද? ඔව් මෙයාලගේ බතු සහ කර්මාන්ත ශාලා ප්‍රධාන වශයෙන් කළුතර, රත්නපුර සහ නුවරඑළියා කියන දිස්ත්‍රික්ක තුනේ පැතිරිලා තියෙනවා. පීංකන්ද, දොළොස්වල, කිරිමැටිය, ලබුකැලේ වගේ ප්‍රසිද්ධ වතු ගණනාවක් මේ යටතේ තියෙනවා. මේ භූමියේ ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ තේ, රබර් සහ කටුපොල් වගාව. අන්න එතන තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. අපි මේ නිෂ්පාදන අංශ තුන වෙන වෙනම අරගෙන බලමුකෝ. මුලින්ම තේ අංශය. හරි බලමු. 2024 වසරේදී ඔවුන් තේ කිලෝග්‍රෑම් මිලියන 1.47ක් නිපදවලා තියෙනවා. වාර්තාව පැහැදිලිව කියනවා මේක කලින් අවුරුද්දට වඩා අඩුවීමක් කියලා. ඕ ඒක සාමාන්‍යයෙන් කනගාටුදායක තත්වයක් නේ. ඒකනේ. හැබැයි මාව පුදුම කරපු දේ තමයි නිෂ්පාදනය අඩු වුණාට තේ අංශයේ ලාභය රුපියල් මිලියන 161ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේක කොහොමද කෙස්සුනේ? එතන පොඩි උපාය මාර්ගයක් තියෙනවා. මට තේරෙන විදිහට සාමාන්‍ය ශුද්ධ විකුණුම් මිල, ඒ කියන්නේ NSA එක රුපියල් 1130ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ මොවුන් අඩුවෙන් හදලා වැඩියෙන් හම්බ කරලා. හරියටම අපි ගොඩක් වෙලාවට හිතන්නේ කර්මාන්තයක ලාභය තීරණය වෙන්නේ නිෂ්පාදන පරිමාවේ මාත්ලම් වොලියුම් එක මත කියලා විතරයිනේ. ඔව්. ගොඩක් බඩු හැදුවොත් ගොඩක් සල්ලි ලැබෙයි කියලා හිතන්නේ. හැබැයි මෙතනදී උන් පාවිච්චි කරලා තියෙන්නේ වෙනස්ම උපක්‍රමය. තේවත්තක නෙලන දළු ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් මේරු කොළත් එක්කම කැඩුවා නම් බර වැඩියනේ. එතකොට අස්වන්න වැඩියෙන් පෙන්වන්න පුළුවන්. ඔව්. හැබැයි සමාගම කලේ ඒක නෙවෙයි. ඔවුන් අමුදළු මිලදී ගැනීමේදී ප්‍රමිතිය ගැන දැඩිව තීරණ ගත්තා. දළු 2යි රන් කෙන්දයි කියන සම්මතයටම ගියා. එතකොට සමස්ත අස්වැන්නේ බරේ අඩු වෙනවනේ. බර අඩු වෙනවා. හැබැයි නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක භාවය සහ රසය අතිශයින්ම ඉහළ යනවා. ඒ නිසා කොළඹ තේ වෙන්දේසියේදී ගැනුම්කරුවන් මේ තේවලට ඉහළම මිලක් ගෙවන්න සූදානම්. ඒ කියන්නේ තනිකලම ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය ගැන හිතලා තියෙනවා. ඊළඟට රබර් අංශය. මගේ ඔළුව අවුල් කරපු තැන මේකයි. ඇයි රබර් නිෂ්පාදනයත් 9%කට වඩා පහළ ගිහින්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් මිලියන 1.16 නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකට හේතුව විදිහට ඕන් දක්වන්නේ අයහපත් කාලගුණය සහ පෙස්ටා කියන කොළ හැලීමේ රෝගය. පෙස්ටා කියන්නේ දැන් රබර් වලට තියෙන ලොකුම ප්‍රශ්නයක්. පොඩ්ඩක් ඉන්න මට මේ පෙස්ටා රෝගය ගැන පැහැදිලි කිරීමක් ඕනේ. මේක නිකම්ම ගහේ කොළ ටිකක් හැල්න එකක් විතරද? ඒක කොහොමද සම්පූර්ණ නිෂ්පාදනයෙන් 10%ක්ම නැති කරන්නේ? පෙස්ටා කියන්නේ නිකම්ම කොළ හැලෙනවා වගේ සරල දෙයක් නෙවෙයි. හිතන්න රබර් ගහක කොළ කියන්නේ ඒ ගහේ තියෙන සෝලා පැනල් කියලා. සූර්යාලෝකයේ අරගෙන කෑම හදාගන්න එක. හරියටම ප්‍රභා සංශ්ලේෂණය කරලා තමයි ගහට අවශ්‍ය ශක්තිය හදන්නේ. ඒ ශක්තියෙන් තමයි ගහ කිරි එම නැත්නම් රබර් ලේටෙක්ස් නිපදවන්නේ. එතකොට මේ රෝගය ආවම පෙස්ටා කියන දිලීර රෝගය ආවම මේ සෝලා පැනල් ඔක්කොම විනාශ වෙලා යනවා. ගහට කෑම හදාගන්න බැරි වෙනවා. එතකොට ගහ කිරි නිපදවන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. මේක ලංකාවේ රබර් කර්මාන්තයට ආපු මාරාන්තික පහරක්. අන්න දැම්මට ඒකේ බරපතලකම තේරෙනවා. මගේ පළමු සිතුවිල්ල උන්නේ මේ විදිහට කිරි එන එක නැවතුනාම මුළු රබර් අංශයේම ආදායම කැඩාගෙන වැටෙන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් එහෙම වෙන්න එපා. හැබැයි වාර්තාවේ තියෙනවා අංශයේ ආදායම 24%කින් වැඩි වෙලා රුපියල් මිලියන 939ක් වෙලා කියලා. මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. මේගොල්ලෝ කෘත්‍රිමව මිල ඉහළ දැම්මද නැත්නම් වෙන මොකක් හරි මැජික් එකක්ද උනේ? මැජික් එකක් නෙවෙයි මේක පිරිසිදු ගෝලීය සැපයුම් සහ ඉල්ලුම් න්‍යාය. පෙස්ටා රෝගය සහ කාලගුණික බලපෑම් ලංකාවට විතරක් නෙවෙයි න්යාවේ. වෙන රටවලටත් බලපෑවද? ඔව් ලෝකයේ වෙනත් රබර් නිෂ්පාදනය කරන රටවලටත් බලපෑවා. ඒ කියන්නේ ගෝලීය වෙළඳ පොලේ රබර් සැපයුමේ එකපාරටම අඩු වුණා. හැබැයි ඉල්ලුම අඩු වුණේ නැහැ. හරියටම අත්වැසුම් ටයර් වගේ දේවල් හදන කර්මාන්ත වලින් එන ඉල්ලුම අඩු වුණේ නැහැ. ඉල්ලුම තියෙද්දි සැපයුම අඩු වුණාම මොකද වෙන්නේ? මිල අහස උසට නගිනවා. ඒ කියන්නේ මිල සෑහෙන්න වැඩි වෙලා. ඔව් 2023 දී රුපියල් 604ක් වුණු රබර් කිලෝ එක සාමාන්‍ය මිල 2024 දී රුපියල් 984 දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ 62%කින් මිල වැඩි වෙලා. අම්මෝ. එතකොට අස්වැන්න අඩු වුණත් ගාන හරි. අස්වැන්න 10%කින් අඩු වුණත්
මිල 72%කින් වැඩිුණු නිසා තමයි ඒ දැවැන්ත ආදායම ආවේ. මාරයිලේද ඒ වෙළඳපොළ ගතිකයන් වැඩ කරන විදිහ. හැබැයි මේ ඔක්කොම අස්සේ මේ සමාගමේ තවත් නිහඬවම සල්ලි උපයන අංශයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කටුපොල්. එහෙමත් නැත්නම් ඔයිල් පාම් වගාව. මේක හරියට මුළු සමාගමේම නිහඬ ආදායම මුල්පත වගේ. ඒක නම් ඇත්ත. කටුපොල් කිලෝග්‍රෑම් මිලියන 12.88ක ඇස්වැන්නක් අරගෙන රුපියල් මිලියන 605ක දැවැන්ත ඛණ්ඩීය ලාභයක් හොයලා දීලා තියෙනවා. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්න කටුපොල් වගාවට රජයෙන් ලොකු සීමා කිරීම තියෙනෝනේ පාරිසරික හේතුව මත. ඒ වගේ සීමා මැද්දේ මේගොල්ලෝ කොහොමද මේතරම් ලාභයක් ගත්තේ? ඔවුන් තියෙන ඉඩම් ටිකේ පස සූරාගෙන කාලා කෙටි කාලින ලාභයක් පස්සේ යනවද? ඒක ඊටමත් සාධාරණ ප්‍රශ්නයක්. රජයේ ප්‍රතිපත්තිවලට අනුව අලුතින් කටුපොල් වගා කරන්න බෑ, වපසරිය වැඩි කරන්න බෑ. ඉතින් කොහොමද ආදායම වැඩි කරගන්නේ? කලමනාකාරීත්වයේ කරුවේ තියෙන භූමියෙන් උපරිම ඵලදායීතාවයක් ගන්න එකයි. ඒක පස්ස සූරාකෑමක් නෙවෙයි. ඔවුන් කරේ පවතින වගාවට නිසි පරිදි ඊටම නිර්වද්‍යව පෝෂණය ලබා දෙන එක. ඒ කියන්නේ පාංශු තත්ත්වය දියුණු කරනවා. ඔව්. පස්ස දියුණු කරලා ගහෙන් ගන්න පුළුවන් උපරිම අස්වැන්න ගන්න එක. ඒ කාර්යක්ෂමතාව නිසා තමයි පරිසර නීතිවලට යටත් උනත් මෙච්චර විශාල ලාභයක් උපයන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් අභියෝගවලට අනුව හැඩගැහිලා. මේ වාර්තාව පුරාම මම දකින දේ තමයි මේ පාරිසරික සහ වෙළඳපොළ අභියෝගවලට ඔවුන් මුහුණ දෙන විදිහ. ඒ කියන්නේ අවදානම් කළමනාකරණය කරන විදිහ. ඒක තමයි වැදගත්ම දේ. උදාහරණයක් විදිහට රසායනික පොහොර තහනමට මුහුණ දෙන්න උන් පරිසර හිතකාමී කොම්පෝස්ට් සහ පත්‍රික පොහොර නිසි කලට යොදලා තියෙනවා. ඔව් ඒකෙන් අස්වෙන්න වැටෙන එක නතර වුණා. අර රබර් වගාවේ වැස්ස නිසා කිරි කපන්න බැරි වෙන්න නවත්තන්න වැසි ආවරණ හඳුන්වලා දීලා. ඒ වගේම මම දැක්ක තවත් අමුතු දෙයක්. අඩු වාර ගණනකින් කිරි කැපීමේ පද්ධති භාවිතා කරනවා කියලා. low frequency tapping systems. ඔව් ඒක තමයි. මට තේරෙන්නේ නෑ ඒ කිරි කපන වාර ගන්න අඩු කළාම කොහොමද ආදායම වැඩි වෙන්නේ? ඔව් සාමාන්‍යයෙන් රබර් ගහක දවසක් හැර දවසක් කිරි කපනවා. හැබැයි මේ නවීන ක්‍රමය යටතේ කිරි කපන්නේ දවස් 4කට හරි 5කට හරි සැරයක්. එතකොට කිරියන ප්‍රමාණය අඩු වෙනව නේද? නෑ මොකද ඔවුන් රබර් පොත්තට විශේෂ උත්තේජකයක් පාවිච්චි කරනවා. මේකෙන් වෙන දේ තමයි කිරි කපන්න යන ශ්‍රමය, ඒ කියන්නේ කම්කරුවන්ට යන වියදම විශාල වශයෙන් ඉතුරු වෙනවා. සේවකීන්ට ගෙවන ගානේ ඉතුරුයි. ඔව්. අනිත් එක ගහේ පොත්තට සුවපත් වෙන්න කාලය ලැබෙනවා. ඒ නිසා ගහේ ආයු කාලය වැඩි වෙනවා වගේම අර දවස් දෙකකට සැරයක් කපනවා වගේම කිරි ප්‍රමාණයක් මේ දවස් 5න් ගන්නත් පුරුවන්. ඒ කියන්නේ තාක්ෂණය සහ කළමනාකරණය මුසු වීමක්. අර වැසි ආවරණ කියන්නේ ගහේ කිරි කපන තැනට උඩින් පොලිතීන් සායක් වගේ එකක් අන්දලා වතුර බේරන එක වළක්වන එක නේද? හරියටම. ඒකෙන් වැස්ස දවස් වලටත් වැඩ කරන්න පුරුවන්. මේ ඔක්කොම කෙටි කාලීන විසඳුම් නෙවෙයි නේද? මේවා දිගු කාලීන ආයෝජන. මේ වාර්තාවේ තියෙනවා වුන් නැවත වගා කිරීමේ මහ ව්‍යාපෘතියක් කරනවා කියලා. ඒ අලුතින් වගා කරලා තියෙනවා. මේ පැල හදාගන්න මධ්‍යම තවාන් 4ක් පීඨවලා 2024 අවුරුද්දේ විතරක් මේ ප්‍රාග්ධන ආයෝජනය සඳහා රුපියල් මිලියන 775ක් වියදම් කරලා තියෙනවා. ඒක විශාල මුදලක්. ඒකනේ මම මහන්නේ ආර්ථික අර්බුදයක් මැද මෙච්චර ලොකු ගාණක් ආයෝජනය කරන්නේ ඇයි? මොකද අද හිටවන රබර් පැලයකින් කිරි ගණ්ඩ අවුරුදු 6ක් 7ක් යනවා. තේ වලටත් එහෙමයි. ව්‍යාපාරයක් අමාරු කාලයකදී වියදම් කපන්න ඕන තමයි. ඔව් සාමාන්‍යයෙන් කරන්නේ ඒකනේ. හැබැයි අනාගතය වෙනුවෙන් කරන ආයෝජන කැපුවොත් ඒ ව්‍යාපාරයට අනාගතයක් නැති වෙනවා. මේ රුපියල් මිලියන 775ක ප්‍රාග්ධන ආයෝජනයෙන් පෙන්වන්නේ දම්රෝ සමූහයට සහ මේ කළමනාකාරීත්වයේ මේ කර්මාන්තය අනාගතය ගැන තියෙන දැවැන්ත විශ්වාසයයි. පැහැදිලි. හැබැයි මේ ඔක්කොම සැලසුම් ක්‍රියාත්මක කරන්න මිනිස්සු ඉන්න එපයි. 2024 අවසානයේ වෙද්දී සමාගමේ සේවක පිරිස 3705ක් ඉන්නවා කියලා වාර්තාවේ තියෙනවා. ලොකු ශ්‍රම බලකායක්. සේවයකින් වෙනුවෙන් රුපියල් මිලියන 149කට අධික මුදලක් ආයෝජනය කරලා තියෙනවා සෞඛ්‍ය පහසුකම්, පුහුණු වැඩසටහන් සහ යටිතල පහසුකම් දියුණු කරන්න. ඒ වගේම අර EPF, ETF දේවල් නේද? ඔව්. ඒ වගේම විශ්‍රාම පාරිතෝෂික දීමනා නීත්‍යානුකූලව ලබා දෙනවා කියලාත් සඳහන්. හැබැයි මට මෙතනදී අහන්න හිතෙනවා රුපියල් මිලියන 149ක් වියදම් කළාට මේක ප්‍රමාණවත්ද අද කාලේ තරුණ පරම්පරාව වතුවල රඳවා ගන්න? ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. ඔවුන් ගොඩක් වෙලාවට කොළඹ ඇවිත් ත්‍රිවීල් එකක් එලවන්න හරි කඩේක වැඩ කරන්න හරි නේද වැඩිපුර කැමති.
මේක නිකම්ම නතර කරන්න බැරි මුලගලායාවක් වගේ නෙවෙයිද? ඔයා හරියටම වැවිලි කර්මාන්තය අද මුහුණ දෙන ලොකුම අර්බුදයට අත තිබ්බා. ශ්‍රමිකයින්ගේ හිඟය තමයි බරපතලම ප්‍රශ්නය. තරුණ පරම්පරාව සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තෙන් ඈත් වෙනවා. ඉතින් මේකට මොකද්ද විසඳුම? සමාගමක් විදිහට ඔවුන්ට මේ මුදල් ආයෝජනය කරන්න වෙලා තියෙන්නේ නිකම්ම පඩියක් දෙන්න නෙවෙයි. සේවකයන්ට වෘත්තීය ගෞරවයක්, සුරක්ෂිත භවයක් සහ සමාජීය පිළිගැනීමක් හදලා දෙන්න. සෞඛ්‍ය පහසුකම්, ළමා සුරකුම් මධ්‍යස්ථාන වගේ දේවල් දියුණු කරන්නේ ඒ නිසායි. හරියටම. මේක නිකම්ම වේදමක් නෙවෙයි. සමාගමේ පැවැත්ම තීරණය කරන අත්‍යවශ්‍ය ආයෝජනයක්. මිනිසු නැතුව මගා කරන්න බෑනේ. හරි. දැන් මම එන්න මගේ ඔළුවේ කරකෙමින් තිබුණු ලොකුම ප්‍රශ්නෙට. මොකද්ද? අපි කලින් කිව්වා මේගොල්ලෝ රුපියල් මිලියන 775ක් වගාවන් වෙනුවෙන් ආයෝජනය කළා කියලා. මේ වාර්තාවේ මුල්‍ය දත්ත දිහා බැලුවාම 2024 මුළු ආදායම රුපියල් මිලියන 4839ක්. ලොකු ආදායමක්. දල ලාභය රුපියල් මිලියන 850 දක්වා ඉහළ ගිහින් බදු ගෙවීමෙන් පසු සුද්ධ ලාභය 144කින් වර්ධනය වෙලා රුපියල් මිලියන 781ක් වෙලා. මගේ ප්‍රශ්නේ මේකයි. ඔව් අහන්න. මේ ආර්ථිකය අමාරු කාලේ කොහෙන්ද මේගොල්ලන්ට අර මිලියන 700 ගානක ආයෝජන කරන්න සල්ලි ආවේ? මේගොල්ලෝ බැංකු වලට ණය වෙලා හිර වෙලා දෙන්නේ. අනේ එතන තමයි මේ වාර්තාවේ තියෙන මැජික් එක. මූල්‍ය දර්ශක දිහා බැලුවාම පේනවා සමාගමේ ණය සහ හිමිකම් අනුපාතය. ඒ කියන්නේ debt to equity ratio එක 0.0යි කියලා. මොකක් 0.0යි? ඒ කියන්නේ කිසිම බැංකු ණයක් නේ? ඔව්. මුළු ණය බිඳුවයි. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට පැහැදිලි කළොත් සරලවම කිව්වොත් ඔවුන් අර දැවැන්ත ප්‍රාග්ධන වියදම ඔක්කොම කරලා තියෙන්නේ සමාගම ඇතුළෙන්ම උපයගත්ත සල්ලි වලින් මිසක් බැංකු වලින් ණයට අරගෙන නෙවෙයි. ඇත්තට මේක පුදුමයි. පහුගිය අවුරුදු දෙකේ ලංකාවේ පොලි අනුපාත කොච්චර ඉහළ ගියාද කියලා අපි දන්නවනි. ඔවුන්ට ණය තිබුණා නම් අර අපි කතා කරපු සුද්ධ ලාභයෙන් භාගයකට වඩා යන්නේ බැංකු වලට පොලි ගෙවන්න. එතකොට ලාභයක් නැහැ. හරියටම කිසිම ණයක් නැති නිසා ඔවුන්ගේ පොලි ආවරණ අනුපාතය 11.07 ගුණයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඒකක කොටසක ශුද්ධ වත්කම් වගය රුපියල් 28ක් වෙලා තියෙනවා. මේක අති විශිෂ්ට මූල්‍ය විනයක්. ඔව් වසර ආරම්භයේදී රුපියල් 32.60ක් වුණු කොටසක වෙළඳපොළ වටිනාකම වසර අවසානයේදී රුපියල් 46.60 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ 143ක දැවැන්ත වර්ධනයක්. වසරේ ඉහළ මාගයත් හොඳ තැනක ඇති. ඔව් වසරේ ඉහළ මාගයේ රුපියල් 48.90ක් විදියටත් සටහන් වෙලා කාට හරි හිතුණනම් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය කියන්නේ ආයෝජකින්ට මැරුණු මාකට් එකක් කියලා මේක තමයි හොඳම උත්තරේ නේද? අනිවාර්යෙන්ම. තාක්ෂණික හෝ මූල්‍ය සමාගම් වලට විතරක් නෙවෙයි හරි කළමනාකරණයක් තියෙනවා නම් කෘෂි කර්මාන්තේනොත් මේ වගේ ප්‍රතිලාභ දෙන්න පුළුවන්. ඔව් වෙළඳපොළ ආලෝචකයන් ප්‍රතිචාර දක්වන්නේ සමාගමේ තියෙන මේ ස්ථාවරත්වයට සහ අනාගත දැක්මටයි. අනාගත දැක්ම ගැන කතා කරද්දී මේගොල්ලෝ තේ රබර් සහ කටුපර්මත විතරක්ම යපෙන්න සූදානම් නෑ නේද? වාර්තාවේ තියෙනවා ඔවුන් වෙනත් වගාවන් සඳහාත් යොමු වෙලා කියලා. ඔව් ඒකේ ඊට වැදගත් පියවරක්. කුරුඳු, කෝපි සහ වාණිජ දේව වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ යුකැලිප්ටස්, ඇල්බීසියා වගේ දේවල්ද? දැනටමත් මේ වාණිජ දේව වගාවන්හි වටිනාකම රුපියල් මිලියන 904ක් කියලාත් සඳහන් වෙනවා. මේකට තමයි බහුභෝග ව්‍යාපාරික ආකෘතියක් එහෙමත් නැත්නම් මල්ටි ක්‍රොප් බිස්නස් මොඩල් එකක් කියන්නේ. කාලගුණය හරි ලෝක වෙළඳපොලේ මිල ගණන් හරි නිසා එක භෝගයක් කඩාගෙන වැටුනොත් මොකද කරන්නේ? අනිත් භෝගවලින් ඒ පාඩුව කවර් කරගන්න පුළුවන්. හරියටම අවදානම බෙදා හැරීම තමයි මෙතන තියෙන ප්‍රධානම උපාය මාර්ගය. ඒ වගේම ඔවුන්ගේ අනාගත අරමුණ වෙලා තියෙන්නේ අමුද්‍රව්‍ය විදිහට විකුණනවට වඩා අගේ එකතු කරලා ඒ කියන්නේ වැල්යු ඇඩිෂන් කරලා Tamanගේ ලාභ ආන්තික පුළුල් කරගන්න එක. මේ සම්පූර්ණ වார்த்தාවම සාරාංශ කරලා බැලුවොත් අගලවත්ත ප්ලාන්ටේෂන්ස් කියන්නේ හුදෙක් ගස් වවන කිරි කපන සමාගමක් පමණක් නෙවෙයි. නෑ ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. ඔව්. අවදානම් කළමනාකරණය, ශක්තිමත් මූල්‍ය විනය සහ නවෝත්පාදනය මනාව ගලපාගත්ත ආදර්ශමත් ව්‍යාපාරික ආකෘතියක්. පැහැදිලිවම අභියෝග එනකොට පස්සට යන්නේ නැතුව ඒවා තීරුම් අරගෙන දත්ත මත පදනම් වෙලා තීරණ ගන්න ව්‍යාපාරයකට ඕනෑම කුණාටුවකට මුහුණ දෙන්න පුරුවන් කියන එක උන් ඔප්පු කරලා තියෙනවා.
හරි. අපි අද මේ ගැඹුරු අධ්‍යයනය අවසන් කරන්න කලින් මේ වාර්තාවෙන් නොතිබුණු හැබැයි පොඩ්ඩක් හිතන්න පුළුවන් අලුත් මානයක් ගැන මම යෝජනාවක් කරන්නම්. මොකද්ද ඒ? අද අපි කතා කළේ සාම්ප්‍රදායික වතුවලට වැසි ආවරණ දාන උත්තේජක පාවිච්චි කරන නවීකරණය ගැනනේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලමු. සාම්ප්‍රදායික තේ සහ රබර් වතුවලින් පටන්ගත් අපේ මේ වැවිලි කර්මාන්තය අනාගතයේදී කෘත්‍රිම බුද්ධියෙන් සහ ඩ්‍රෝන තාක්ෂණයෙන් පාලනය වන පස්ස සහ කාලගුණය තත්පරෙන් විශ්ලේෂණය කරන තැනකට එයිද? ඒ කියන්නේ කෘෂි තාක්ෂණික උද්‍යාන වගේ. ඔව්. විවිධ භෝග වර්ග සිය ගණනක් එකවර වවන දැවන්ත ඇග්‍රොටෙක් පාක්ස් බවට පත්වේද? අද අපි මේ වාර්තාවෙන් දැක්ක මේ විවිධාංගීකරණය සහ අවදානම් කළමනාකරණය ඒ යෝධ පින්මේ පළමු පියවර වෙන්න බැරිද? ඒ ගැන හිතන්න ඉඩක් තියෙමින් අද අපේ සාකච්ඡාව මෙතනින් නිමා කරනවා.